හායි යාළුවනේ. අද මම ඔයාලව අරන් යන්නේ ඉතිහාසයේ අඳුරුම සහ අභිරහස්ම පිටු අතරට. පෙබරවාරි මාසය කියන්නේ ලෝකයේම රෝසමල්, චොකලට් සහ ආදර හීන වලින් පිරීලා ඉතිරිලා යන කාලයක්. හැබැයි අපූර්ව ලෝකයේ තුලින් අද මම ඔයාලට හෙළි කරන්නේ මේ ලස්සන ආදර සැමරුම පිටුපස සැඟවිලා තියෙන ලේ වැගිරීම්, ම්ලේච්ඡ චාරිත්‍ර සහ බියකරු මරණ දඬුවම් පිරුණු ඒ අඳුළු ඉතිහාසය ගැනයි. ඔයා වැලන්ටයින් සැමරුවත් නැතත් මේ වීඩියෝව බලුවට පස්සේ පෙබරවාරි 14 දවස දිහා ඔයා කලින් බලපු විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි. අපි මුලින්ම යමු අතීත රෝමයට. අද අපි පෙබරවාරි 14 දවසේ ඊටාම සෞම්‍ය විදියට සැමරුවට මෙහි සැබෑ ආරම්භය තියෙන්නේ ලූපර්කාලියා කියන ම්ලේච්ඡ රෝම උත්සවය තුලයි. මේක පැවැත්වුණේ පෙබරවාරි 13 ඉඳන් 15 වෙනකම්. හැබැයි ඒකේ අරමුණ ආදරය නෙවෙයි, නගරය පවිත්‍ර කිරීම සහ ශාස්ත්‍රීයත්වය ලබා ගැනීමයි. මේ උත්සවයේදී පූජකවරු එළුවන් සහ බල්ලන් විලිදීලා ඒ සතුන්ගේ ලේ තමන්ගේ නළලේ තවරා ගත්තා. ඉන්පසු ඒ සතුන්ගේ හම්බලින් හදාගත්ත පටි අරගෙන පාරේ දුවමින් හමු වෙන ඕනම කාන්තාවකට ඒ ලේ වැකුණු පටි වලින් තලන්න පටන් ගත්තා. පුදුමය කියන්නේ ඒ කාලේ කාන්තාවන් මේ පහරවල් කන්න පොලිමේ හිටියා. මොකද ඒ පහර කෑමෙන් Tamanට දරුවන් ලැබීමේ වාසනාව සහ ශාස්ත්‍රීයත්වය ලැබෙනවා කියලා ඔවුන් දැඩිව විශ්වාස කළා. මේක අද කාලේ විදියට බැලුවොත් හරිම බියකරු සහ ම්ලේච්ඡ ක්‍රියාවක්. එතකොට කොහොමද මේ ම්ලේච්ඡ උත්සවයට වැලන්ටයින් කියලා නම ආවේ? ඒකට හේතුව තුන්වෙනි සියවසේ රෝමයේ ජීවත් වුණු වැලන්ටයින් නම් පූජකවරයයි. ඒ කාලේ රෝමයේ පාලනය කළ දෙවෙනි ක්ලෝඩියස් රජුට ඕන වුණේ ලෝකේ බලවත්ම හමුදාව හදන්න. ඔහු හිතුවා විවාහක පිරිමින් Tamanගේ පවුල ගැන හිතලා යුද්ධයේදී බය වෙනවා කියලා. ඒ නිසා ඔහු නීතියක් දැම්මා සොල්දාදුවන්ට විවාහ වීම තහනම් කියලා. හැබැයි වැලන්ටයින් පූජකවරයා මේ අසාධාරණ නීතියට විරුද්ධව රහසින් පෙම්වතුන්ගේ විවාහ සිදු කළා. මේ රහස රජුට ආරංචි වුණාම ඔහු වැලන්ටයින්ව අත්අඩංගුවට අරගෙන මරණ දඩුවම නියම කළා. අවසානයේ ක්‍රිස්තු වර්ෂ 270 පෙබරවාරි 14 වෙනිදා ඔහුව ඊටාම දරුණු විදියට ඝාතනය කළා. ඉතින් අපි අද සමරන මේ දවස ඇත්තටම ආදරය වෙනුවෙන් Tamanගේ ජීවිතේ පූජා කරපු විප්ලවවාදියෙක්ගේ මරණ සැමරුමක්. තවත් පුදුම හිතන කතාවක් තියෙනවා. වැලන්ටයින් පූජකවරයා මිය යන්න කලින් ඔහු හිර කරලා හිටපු හිරගෙදර ආරක්ෂකයාගේ අන්ධ දියණියට පෙනීම ලබා දුන්නා කියලා ජනප්‍රවාදය කියවෙනවා. ඔහු මිය යන්නට මොහොතකට කලින් ඇයට ලියපු අවසාන ලිපියේ අත්සන් කරලා තිබුණේ from your valentine කියලා. අද ලෝකයේ පුරාම පෙම්වතුන් Tamanගේ සහකරුට වැලන්ටයින් කියලා අමතන්නේ අන්නේ මරණ දඬුවම අභිමුවේ ලියවු ලේ වෙකුණු ලිපිය සිහිපත් කරන්නයි. පස්වෙනි සියවසේදී ජෙලේසියස් පාප් වහන්සේ අර ම්ලේච්ඡ ලූපර්කාලියා උත්සවයේ තහනම් කරලා ඒ වෙනුවෙන් මේ පූජකවරයාගේ නමින් ශාන්ත වැලන්ටයින් දිනය නම් කළා. හැබැයි ඒක අද තියෙන ව්‍යාපාලික මට්ටමට පත්ුනේ 10 වෙනි සියවසෙන් පස්සේ. අද වෙනකොට වැලන්ටයින් දවස කියන්නේ ඩොලර් බිලියන ගණනක් ව්‍යාපාරයක්. හැබැයි මේ හැම රෝසමලක් පිටුපසම තියෙන්නේ අතීතයේ ආදරය වෙනුවෙන් වගුරු වූ ලේ සහ කඳුළු කතාවයි. අපි අද මේ දවස සමරන්නේ ඊටාම සැහැල්ලුවෙන් නුනාට මෙහි මුල්ලඩි තාලම වෙටුනේ මරණ සහ කැපකිරීම මටයි. ඉතින් යාළුවනේ මේ අඳුරු ඉතිහාසය ගැන ඔයාලා මීට කලින් දැනගෙන හිටියද? මේ කතාව අහපුවාම ඔයාට වැලන්ටයින් දවස ගැන හිතෙන දේ මොකක්ද? පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ සහකරුවාට හුව සහකාරියට මේ අඳුරු ඉතිහාසය ගැන කියලා දෙන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වගේ තවත් කුතුහලයේ පිරුණු වීඩියෝ බලන්න අපූර්ව ලෝකයේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. හැමෝටම සුබ දවසක්. මම ගිහින් එන්නම්.